අද සෙනසුරාදා. ඉතින් ඔන්න වෙනදට වඩා ටිකක් උදෙන් නැගිට්ටා. මේ දවස්වල මම ටිකක් උදෙන් නැගිටිනවා. මොකද දැන් බබා උදේ 7:00 වගේ වෙනකන් නිදා ගන්නවා. ඉතින් එතකොට එයා සාමාන්‍යයෙන් පාන්දර 5ට 5:00 අතර නැගිටලා කිරි එකක් බීලා ඊට පස්සේ ආයෙ නිදා ගන්නවා. ඒ නිදාගෙන නැගිටිනවා 7ත් 7:00 අතර. ඉතින් මම ඒ කොහොමද එයාගේ අන්තිම කිරි එක දෙන්න නැගිට්ටම. ඉතින් ඊට පස්සේ මම දිගටම හැරලා ඉන්නේ. හැබැයි ඉතින් හැමදාම එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන දවස්වලට මම හැරලා තමයි ඉන්නේ. ඉතින් ඔන්න අදත් ඒ වගේ දවසක්. ඉතින් චූටි දෝනි උදෙන් නැගිටලා ඉතින් ආයෙ නිදාගත්තා. ඉතින් ඊට පස්සේ මම ඉතින් නැගිටලා ගෙදර වැඩ ටිකක් කරගෙන මූණ සෝදලා දත් මැදලා ওই දේවලුත් කරගෙන චේන්ජ් කරගෙන මම ඉතින් ඊට පස්සේ පොඩ්ඩක් ෆ්‍රී එකේ ඉන්නවා. මුකුත් ගෙදර කරන්න යන්නේ නැහැ. චූටි දෝනි නැගිට්ටට පස්සේ තමයි බෙඩ්රූම් එක අස් කරන්නේ. මොකද කාමරේට එන්න යන්නේ නැහැ. මොකද යාර අඩනින්ද වගේ ඉඳලා අපේ මගේ ඡායාව හරි දැක්කත් එයා නැගිටිනවා. ඉතින් ඒකෙන් එයාට හොඳ නිින්දක් දෙන්න ඕනේ හින්දා උදේ වරුවේ. මං කාමරේට එන්නෙත් නැහැ. ඉතින් ඊට පස්සේ ඉතින් ඔන්න දැන් මෙයා නැගිටලා ඉන්නේ. දැන් ඉතින් චූටි දෝනිත් එක්ක ඉන්න තමයි තියෙන්නේ. ඉතින් උදේ නැගිට්ටම මට තියෙන වාසියක් තමයි මගේ වැඩ කොටස ඔක්කොම මම කරගෙන ඉවරයි. ඉතින් ඊට පස්සේ බබා නැගිට්ටට පස්සේ එයාගේ වැඩ ටික කරන්න තමයි මට තියෙන්නේ. ඉතින් එතකොට මට එයාත් එක්ක හොඳට සෙල්ලම් කරන්න වෙලාව තියෙනවා. මම අර කලබලේ මුකුත් මගේ දේවල් කරන්න යන්නේ නැහැ. මගේ දේවල් මම කලින්ම කරගෙන තියෙන්නේ. ඉතින් මමත් ෆ්‍රෙෂ් එකේ ඉන්නර නිකන් නැගිට්ට ගමන් නිදිමර ගාතේ නෙමෙයි ඉන්නේ. ඉතින් මුලින් නම් ඒක කරන්න ඇත්තටම අමාරු වුණා. මොකද එතකොට චූටි දෝනි ළඟ හැරෙනවා. ඉතින් චූටි බබෙක් පොඩි කාලේ ඉතින් හරිම අමාරුයි. මං හිතන්නේ හැමෝටම එහෙම තමයි. හරිම අමාරුයි ළඟ බබා හැරෙද්දි. එයාට කිරි දෙන්න නැගිටින්න ඕනේ. ඊට පස්සේ නිදි කරන්න ඕනේ. ගුඩුස් යවන්න ඕනේ. ඉතින් ගොඩක් දේවල් තියෙනවානේ. දැන් නම් එහෙම නැහැ. දැන් මගේ බබාට මාස 10යි. ඉතින් මාස 9න් පස්සේ වගේ ඉඳලා එයා එක දිගට ගොඩක් වෙලාවට දැන් නිදියනවා. හැබැයි සමහර දවස් තියෙනවා එක්කෝ දාඩිය දැම්මොත් හරි නැත්තම් මොනාම හරි හේතුවක් ඉඳන් සමහර දවස් තියෙනවා චුට්ටක් චුරු ගාන පාන්දර එහෙම හැරෙන. හැබැයි බහුතරයක් 80ක් විතරම දැන් බබා හොඳට ෆුල් ස්ට්‍රෙච් එකක් නිදියනවා එක දිගට. රෑ 12ට විතර හැරලා එක කිරි එකක් බොනවා. ඊට පස්සේ ආයේ 5:00 වගේ වෙනකන් ගොඩාක් දුරට එක දිගට යා නිදියනවා. ඉතින් ඊට පස්සේ ආයෙ කිරි එකක් බීලා ආයෙ නිදියනවා. ඒ නැගිටින්නේ ඒ නිදියලා නැගිටින්නේ 7:00 අතර. ඉතින් ඒක මට මාරම පහසුවක්. ඉතින් මම හිතනවා ඉතින් කොහොමද වෙයිද දන්නේ නැහැ. මේ ටික මේ විදිහට මේ දිගටම තියෙයි කියලා ඉතින් හිතනවා. ඉතින් ඔන්න හරි චූටි දෝනිත් එක දැන් ඉතින් එයාව චේන්ජ් කරලා ඩයපර් එක චේන්ජ් කරලා ඉතින් වොෂ් එකක් දාලා ඊට පස්සේ අලුත් සූට් එකක් අඳලා දැන් මම මේත් එක්ක ප්ලේ කරනවා. ඉතින් මේ දවස්වල මෙයාගේ වැඩේම මේ බුක්ස් බලන එක. ඉතින් මේ සෙල්ලම් කරන්න ලොකුවටම ඕනේ නැහැ. එයාට මේ පොත් බලන්න තමයි ඕනේ. මං හිතන්නේ ඒකට එකම හේතුව මේ අර මේවයි තියෙන ලොකු පින්තූර. නැතුව ඉතින් එයා දන්නේ නැහනේ තේරෙන්නේ නැහැ තාම පොතක් බලනවානි කියන කෑට තේරෙන්නේ නැහැ. එයාට ඕනේ මං හිතන අර ලොකු පින්තූර බලන්න. ඉතින් එයාගේ වැඩේ සැරෙන් සැරේ පොත මුස්සන් එන එක ඒකම පෙරලලා දෙන්න ඕනේ. ඉතින් ඒක පෙන්නනකම් හොඳට ඔය වගේ වාඩි වෙලා ඉන්නවා. මම ඒක පෙරලලා යට පෙන්නනකම්. හරි. දැන් ඉතින් චූටි දෝනිත් එක්ක ඉතින් මේ විදිහට ඉඳලා ඊට පස්සේ උදේට චූටි බබාට කෑම එක කැව්වා. කවලා දැන් මේ අපි යන්න ලෑස්ති වෙනවා. දැන් චුට්ටක් දවල් වෙලා යන්න ලෑස්ති වෙනවා පොඩි ගමනක්. ඒක මම ඉස්සරහට පෙන්නන්නම්කෝ. ඉතින් ලොකු දුරක නෙමෙයි මේ ගමනට තමයි යන්නේ. ඒ ගියත් ඉතින් චූටි බබාගේ දේවල් ඉතින් අරගෙන යන්න ඕනේ. චූටි දුරකට ගියත් එයාගේ කිරි බෝතල් කෑම මේ දේවල් මම අනිවාර්යෙන් අරගෙන යනවා. මොකද අපි දන්නේ නැහැ හදිසියෙවත් අපිට වෙන මොන හරි දෙයක් වෙන්න පුළුවන් මග පාරේදී. එතකොට ගෙදර එන්න වෙන්නත් පුළුවන්, බැරි වෙන්නත් පුළුවන්. ඉතින් කොහොම නමුත් කොහෙ ගියත් ටිකක් වැඩිපුර ලෑස්තිලා තමයි චූටි බබාත් එක්ක එළියට යන්නේ. ඉතින් මම බබාගේ කෑම එකකුත් ලෑස්ති කරගෙන දවල් කෑම එක. ඉතින් මම ඒ මොකද්ද ලෑස්ති කරගත්තේ කියලා මම කිව්වා මම කලින් වීඩියෝ එකකට ඔයාලට ප්‍රොමිස් වුණා මේ මොකද්ද කියලා පෙන්නන්නම් කියලා. ඉතින් මේ වීඩියෝ එකෙත් මම අනිවාර්යයෙන්ම මම එකතු කරන්නම් මම චූටි බබාට මොනවද හදාගෙන ගියේ කියලා. ඉතින් එයාගේ කිරි බෝතල් ඊට පස්සේ කෑම මේ දේවල් වෙනම බෑග්ස් වලට දාගෙන මේ දේවල් ලෑස්ති කරලා ඊට පස්සේ මමත් වොෂ් එකක් දාගෙන ලෑස්ති වුණා. දැන් චූටි දෝනිවත් මේ වොෂ් එකක් දාලා ඉන්නේ ඩයපර් එක අඳලා. දැන් ඉතින් සාමාන්‍ය බබාව ලෑස්ති කරන්නේ ඔක්කොම අපි ඔක්කොම ලෑස්ති වෙලා ඉවර වුණාට පස්සේ. ඉතින් සාමාන්‍ය ගෙදරින් එළියට යන්න කලින් මම දැන් දෝනිට කිරි එකක් දෙනවා. කිරි එක දුන්නාට පස්සේ ගෙදරින් දැන් අපි යන්න පිටත් ඒක දීලා ඊට පස්සේ ආව අඳගෙන යන්න පිටත් වෙනවා. එතකොටම වගේ එයාට කායික හොඳට නිින්ද යනවා. මොකද බඩත් ෆුල් නේ. ඉතින් එතකොට යනකම් කිසි කරදරයක් නෑ. යන තැනට යනකම් එයා හොඳට නිදිනවා. ඉතින් ඔන්න අද අපි ආවේ චූටි දෝනිත් එක්ක
ප්ලේ ඩේට් එකකට. ඉතින් යාට තාම තේරෙන්නේ නැහැ. ඒ වුණාට ඉතින් ඇත්තටම මගේ ආසාවට තමයි ආවේ. ඉතින් මම මේ තැන දාන්නම් ඔයාලට වීඩියෝ එකේ කොහෙද කියලා. ඉතින් මුලින්ම යාළගේ යට තියෙනවා මේ එක එක අයිටම්ස් තියෙන ෂොප් එකක්. ඒකේ උඩ තමයි ප්ලේ ඒරියා එක තියෙන්නේ. ඉතින් එතන මට හම්බුණා බුක්ස් ටිකක්. ඉතින් ඇත්තටම මේ ගණන් හරි සාධාරණයි කියලා මට හිතුණා. ඉතින් ඒකින්ද තමයි මම ඔයාලටත් පෙන්නුවේ. මම බුක්ස් දෙකකුත් දෝනිට ගත්තා. මොකද දැන් යාට තියෙන්නේ අර පික්චර්ස් වගේ තියෙන ලොකු පික්චර්ස් වගේ තියෙන බුක්ස් තමයි තියෙන්නේ. ස්ටෝරි බුක්ස් දෙකක් වගේත් මට ඕන වුණා. ඉතින් අර චූටි බබාලට පොත් තෝරද්දි ටිකක් බලන්න. ඒකේ අර ඇතුලේ පිටු ටිකක් ඝනකම පිටු තියෙන පොත් තෝර ගන්නවා නම් හොඳයි. ඒකට යාළුවට ඉක්මනට ඉරන්න බෑ. ඇත්තටම අපි බබාලට පොත් ඉරන්න හැම දෙයක්ම කරන්න පොඩි කරන්න ඉරන්න දෙන්න ඕනේ චූටි කාලේ. ඊට පස්සේ අර ටික ටික අපි කියලා දෙන්න ඕනේ බුක්ස් අපි ඉරන්නේ නැහැ. ඒවා පිළිවෙලට පාවිච්චි කරන්න ඕනේ කියලා අපි අර ටික ටික තමයි කියලා දෙන්න ඕනේ. හැබැයි මුල කාලේ යාළට කැමති දෙයක් කරගන්න පොත දෙන්න ඕනේ. ඉතින් අර ගෙනාපු ගමම පොත ඉතින් ඔක්කොම ඉරලා පොඩි කරලා තිබ්බොත් අපරාධෙනේ. ඉතින් ඒකින්ද ටිකක් අර ඝනකම් පිටු තියෙන එකක් තෝරගන්න. එතකොට අර බබා පොඩි කරත් ටික කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එහෙම තමයි මගේ දැන් තියෙන දැන් දෝනිට ගත්ත බුක්ස් වල ගොඩක් සෙලෝ ටේප් වල තියෙන මොකද එයා පිටු ගලවල තියෙන හින්දා. ඉතින් හරි දැන් මේ චුට්ටක් අර පහල අපි පොඩ්ඩක් රවුමක් දැම්ම මොනවද තියෙන බඩු කියලා බැලුවා. චුටි දෝනිට තව බොටල් එකක් ස්ට්‍රෝ බොටල් එකක් ගන්නත් මට උමනාවක් තියෙනවා. හැබැයි මට හරියන එකක් එතන හම්බුන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඉතින් තව මොන ගොඩාක් බඩු තියෙනවා මෙතන. ඉතින් මේ ෂොප් එක අලුතෙන් තමයි ඕපන් කරේ ලාභ කඩේ කියලා. ඔයාලට හරිම ලේසි. කුරණ ගේට්වේ කොලෙජ් එකට එහා පැත්තෙන් තමයි තියෙන්නේ. ගේට්වේ කොලෙජ් එකයි කාගිල්ස් ෆුඩ් සිටි එකයි මැද තමයි හරියටම මේ ප්ලේස් එක තියෙන්නේ. ඉතින් මේක ළඟදි තමයි ඕපන් කරේ. ඉතින් වැඩි කවුරුත් දන්නේ නැහැ එයාලගේ ප්ලේ ඒරියා එක ගැන. ඉතින් එතකොට එතන තියෙන අයිටම්ස් අලුත් ඒවා තමයි තියෙන්නේ. වැඩි පාවිච්චි කරලා නැහැ. ඉතින් ඒක හින්දාම තමයි අපි චූටි දෝනේ එක්කන් එනවා කියලා හිතුවේ. මොකද අර චූටි බබාලා ගොඩාක් ගිහිල්ලා පාවිච්චි කරලා තියෙන එකකට එකන් යනකොට චූටිම බබෙක් එක්කන් යන්න ඉතින් ටිකක් අමාරුයිනේ. ලෙඩ හැදෙන්න පුළුවන්. ඉතින් ගොඩක් දේවල් අපි හිතන්න ඕනේ චූටි බබෙක් එක්කන් යද්දි. සහ ගොඩක් සෙනග ඉන්න තැනකට එක්කන් යන්නත් බෑ. ඉතින් අපි හිතුවා අද උදේම නෙමෙයි ටිකක් දවල් වෙලා වගේ ආවේ. දවල්ම වෙලත් නෙමෙයි මැද හරිය වගේ. මට වෙලාව නම් ඇත්තටම මතක නෑ. ඉතින් මෙතනට එකන් ආව මෙතන තියෙන බඩුත් ඔක්කොම තාම අලුත් සහ අර වැඩි දෙනෙක් දන්නේ නැති හින්දා ළමයි ගොඩක් මෙතන නැහැ. ඉතින් එතකොට චූටි බබාට කිසිම ප්‍රශ්නයක් නැහැ. නැත්නම් බබාලා ගොඩක් ඉද්දී ඇඟේ වදිනවා. ඉතින් කියන්න බෑනේ චූටි බබෙක් නෙමෙයි. මෙයාට මොකද තේරෙන්නේ නැහනේ. ඉතින් ඒකින්ද මෙයාගේ රියැක්ෂන්ස් උත් කොහොමද කියලා බලන්නත් එක සහ විශේෂයෙන්ම ඇත්තටම මට තමයි උමනාව තිබ්බේ බබාව මේකට එක්කගෙන. ඉතින් මගේ ආසාවට තමයි එක්කන් ආවේ. හැබැයි එයා එන්ජොයි කරා. එයා ආසාවෙන් හිටියා. මුල ටිකේ න චුට්ටක් චුරු ගෑව. එයාට වැඩි තේරුන්නේ නැහැ මොකක්ද කරන්න ඕනි කියන එක. පස්සේ එයාට වැඩේ සෙටල් වුණා. ඉතින් මෙතන පැයකට තමයි ගන්න පුළුවන්. පැයේ සෙෂන්ස් වලට ඔයාලට ගන්න පුළුවන්. පැයට ප්‍රයිස් එක 1400ක් වෙනවා. ඊට පස්සේ වැඩි වෙන පැය භාගෙන් භාගෙට එක්ස්ට්‍රා පේමන්ට් එකක් තියෙනවා. මට ඒක නම් මතක නෑ හරියටම. කොහොම හරි පළවෙනි පැයට 1400. ඊට පස්සේ එක්ස්ට්‍රා පේමන්ට් එකක් ඇඩ් වෙනවා පැය භාගෙන් භාගෙට. ඉතින් ඔයාලා සොක්ස් අරගෙන යන්න ඕනේ බබාටත්. පේරන්ට් කෙනෙක්ට ඇතුළට යන්න දෙනවා එක්කෙනෙක්ට. ඉතින් එයාත් සොක්ස් දාන්න ඕනේ. ඉතින් ගිහිල්ලා බබත් එක්ක ප්ලේ කරන්න තමයි තියෙන්නේ. ඉතින් චූටිම බබෙක් හින්දා ඉතින් කොහොමත් අම්මා හරි තාත්තා හරි ඇතුළට යනවනේ. ලොකු බබාලා ගැන ඉතින් ගොඩක් කරලා ඉතින් බබාලා තමයි බබාලා විතරයි යන්නේ. ඉතින් චූටි දෝනිට මෙන්න මේ කායකට දැම්මම නම් එයාට ඒ වැඩේ චුට්ටක් අල්ලලා ගියා. එයා ඒක හිනා ආසාවෙන් හිටියා ඒකේ. ඉතින් ඊට පස්සේ ඔය බෝල්ස් එක සෙල්ලම් කරන ඒවා ඉතින් ඒවත් කර හිටියා. ඉතින් ගොඩක්ම මුල පැය භාගයක් විනාඩි 40ක් විතරම තාත්තා තමයි බබත් එක්ක හිටියේ. මම ඉතින් පොඩ්ඩක් රිලැක්ස් එකේ එළියට වෙලා හිටියේ. එතනම පොඩි කැෆේ එකක් තියෙනවා. මම කැෆේ එකට වෙලා මගේ පාඩුවේ හිටියා. තාත්තා තමයි බබත් එක්ක සෙල්ලම් කර හිටියේ. ඉතින් ඊට පස්සේ තමයි අන්තිම විනාඩි 20 වගේ තමයි බබා චුට්ට චුරු ගානවා. මාව එකපාරයක් දැක්කා. මාව දැක්කොත් බබාට මාව ඕනේ. ඉතින් ඒකින්ද එයා මාව දැක්කා. ඊට පස්සේ අස්සන්ට ටිකක් මහන්සි වගේ. ඉතින් ඊට පස්සේ මම අන්තිමටම වගේ තමයි අතට ගියේ. ඉතින් මේ පේනනේ එයා කාර් එකට නම් හරිම ආසයි ඒකට. ඒකේ හොඳට ඉන්නවා. හැබැයි තල්ලු කරන් යන්න ඕනේ. ඉතින් ඇත්තටම චූටි බබෙක් කියනවා වලට විශේෂයෙන්ම දැන් මගේ බබාට මාස 10යිනේ තාම. යාට ලොකුවටම තේරෙන්නේ නැහැ. හැබැයි යා එන්ජොයි කරා.
අවුරුද්දට වැඩි පපෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ වගේ එකකට බබාලා එක්කගෙන යන්න මාසෙකට සැරයක් හරි. වෙනසක් බබාලාට සහ කලර්ෆුල් ගොඩක් එක එක ඇක්ටිවිටීස් තියෙනවා. හරිම කලර්ෆුල් බබාලා හරි ආසයි ඒ වගේ ඒවට ඉතින් මාසෙකට සැරයක් හරි එක්කන් යන. දැන් නම් හැමතැනම වගේ තියෙනවා. ඉස්සර නම් ගොඩක්ම කොළඹ ඒරියා එකේ තමයි තිබුණේ. දැන් නම් මේ ප්ලේ zone හැමතැනම තියෙන. දැන් මීගමේ කුරණ එකක් තියෙනවා. ඊට අමතරව මීගමේ තව දෙක තුනක් තියෙනවා. සහ මිනුවන්කොඩි ගම්පහ මන් දන්න තරමින් දැන් මට Facebook එකේම සජෙස්ට් වෙන්නේ මේ ප්ලේ zone තමයි. මේ වගේ ඒවා තියෙනවා ගොඩක් දැන් හැමතැනම වගේ. ඉතින් ටිකක් යද්දි හොයලා බලනවා චූටි බබෙක් එක්කන් යනවා නම් ගොඩක් බබාලා ඉන්නේ නැති වෙලාවක වගේ එකගෙන යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අවුරුද්දක වගේ බබෙක් එක්කගෙන යනවා නම් ඉතින් ලොකු බබෙක් වුණා නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඊට පස්සේ ඔන්න පැයක් විතර මෙතන ඉඳලා සෙල්ලම් කරලා ඔක්කොම කරලා ඉවරලා ඉතින් ඊට පස්සේ ආයි අපි පහලට ආවා. පහලට ඇවිල්ලා මට බොටල්ස් දෙකක් ප්ලාස්ටික් බොටල්ස් දෙකක් ඕන වෙලා තිබුණා. දෝනිගේ පැස්ටා දාන්න ඕනේ. තව එකක් මොකක් හරි දාන්න තිබුණා. ඉතින් ඒ දෙකත් අරගත්තා. ඊට පස්සේ ස්ටෝරි බුක්ස් දෙකක් ගන්නවා කියලා මම කලින්ම හිතාගෙන හිටියේ. ඉතින් ඒ දෙකත් අරගත්තා. ඉතින් මේ පේනවා නේද කොච්චර ලොකු වුණත් ස්ටේෂනරිස් පැත්තට ගියොත් නම් ගත්තේ නැතත් අල්ලලා බලලා හරි එනවා. ඉතින් ඒ තරමටම හරි ආසයි ස්ටේෂනරිස් වලට. මම හිතන්නේ ඉතින් හැමෝම එහෙම තමයි. නෝට් බුක්ස් වලට ලස්සන පෑන් වලට හරි ආසයි. ඉතින් ඒක ඔක්කොම බලලා චූටි දෝයිට ඕන වෙන මේ ස්ටෝරි බුක්ස් දෙකකුත් බලලා තෝරගත්තා. ඒක එච්චරම මේ පිටු 4ක වගේ ස්ටෝරිස් තියෙන. ඉතින් චූටි බබෙක්ට අර ලොකු පොත් කියවනකන් ඉන්නේ. ඇත්තට මගේ බබා නම් ඉන්නේ ලොකු පොතක් කියවනකන්. ඉතින් මගේ දෝනිට gift එකක් හම්බුණා මගේ යාළුවගෙන් ස්ටෝරි බුක් සෙට් එකක්. ඉතින් ඒක ගොඩක් හොඳ බුක්ස් ටිකක්. ඉතින් යාට මට හරි ලෝභයි ඒක ඉරන්න පොඩි කරන්න දෙන්න. ඉතින් ඒක මම ගොඩක් වෙලාවට යාට බෙඩ් ටයිම් ස්ටෝරීස් විදිහට තියාගෙන ඉන්නවා. ඉතින් බෙඩ් ටයිම් ස්ටෝරි බුක්ස් බබා එන්නේ නැහැ ඉරන්න කරන්න. එයා දන්නවා ඒක මම තමයි යාට රීඩ් කරන්න කියලා. එයා මං රීඩ් කරනකම් මගේ ගාවින් ආඩි වෙලා ඉන්නවා. ඉතින් එයාට අර ඉරන්න කරන්න පොඩි කරන්න අවශ්‍ය වෙන විදිහට වෙනම බුක්ස් ටිකක් එයාගේ ප්ලේ ඒරියා එකේ තියලා තියෙනවා. එයා දන්නවා ඒ බුක්ස් එයාට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. ඉතින් මම මේ විදිහට තැන් දෙකට බුක්ස් වෙනම ගන්නවා. ඉතින් මම දැන් මෙතනිනුත් බුක්ස් දෙකක් අරගත්තා. දැන් ඊට පස්සේ අපි ආවා දැන් මේ මාසේ ග්‍රොසරි ෂොපින්. ග්‍රොසරිස් ගන්න ඕනේ. ඉතින් මුලින්ම ආවා කීල්ස් එකට. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මේ අපි බඩු ගන්නේ මේ කාගිල්ස් එකෙන් ෆුඩ් සිටි එකෙන්. හැබැයි මේ පාරේ හිතුවා කීල්ස් එකෙන් වෙනස්කරත් එක චුට්ටක් අරන් බලනවා කියලා. මොකද ගොඩක් වෙලාවට බබාට ඕනේ ඒවා. එයාට ඕනේ චීස්, එතකොට බටර් ඔය වගේ ඒවා ගොඩක් තියෙන්නේ මේකේ. කීල්ස් එකේ. ඉතින් ආයේ දෙකකට මාරු වෙන්න ඕනේ නැති හින්දා අපි හිතුවා මේ පාර අපේ බඩුත් මේකෙම අරගන්නවා කියලා. ඉතින් ඊට පස්සේ ඒ බඩු ටික අරගත්ත. බබාට සීරියල් එකකුත් ගත්ත මේ පාර. මොකද චූටි දෝනිට මම මේ පළවෙනි පාර මේ ලංකාවෙන් සීරියල් එකක් ගත්ත. දැන් චූටි දෝනිට හම්බුණා මගේ යාළුවගෙන් සීරියල් පැකට්ස් හතරක් හම්බුණා. ඉතින් ඒ ටික ඉවරයි. ඉතින් දැන් මං හිතුවා මෙහින් එකක් අරගෙන try කරලා බලනවා කියලා. කොහොමද කියලා කොහොමද එක පැකට් එකක් වගේ අරන් තියාගන්න එක හොඳයි. හදිසියේ එහෙම යද්දි අපි මම කොහොමද කැම හදාගෙන යනවා බබාට තව එක්ස්ට්‍රා මදි පාටක් වුණොත් කියලා සීරියල් ටිකක් මම දාගෙන යනවා. ඉතින් ඒකින්ද මම දැන් එක පැක් එකක් ගත්තා. ඊට පස්සේ චූටි දෝනිගේ චීස් තිබුණ නැහැ. එයාට ගන්න බ්‍රෑන්ඩ් එකේ චීස් එක තිබුණ නැහැ. ඊට පස්සේ මම හිතුවා ක්‍රීම් චීස් එකක් අරගන්නවා කියලා. කොහොමද මම හිතාගෙන හිටියේ ක්‍රීම් චීස් එක මම අරගන්නවා කියලා. මොකද මේ පැස්ටා හදන හින්දා චීස් පැස්ටා හදන්න හරි ලේසි ක්‍රීම් චීස් එකක් තිබුණා. ඉතින් මම ඒකකුත් අරගත්තා. ඊට පස්සේ තව ඒ මදිපාඩු බඩු වගේක් තිබුණා. ඉතින් ඒක ගන්න එහෙමම ෆුඩ් සිටි එකට ආවා. ඉතින් ෆුඩ් සිටි එකට ආවට පස්සේ චූටි දෝනිව මේ මෙහෙම කාට් එකේ තිබ්බා. එයා හරි හාසයි මේ වැඩේට. ඉතින් අර ෆස්ට් එක්ස්පීරියන්ස් එකේ ඉතින් කියන්නේ ජොලි වැඩේ යාට ඒක. හැබැයි හරි කල්පනාවෙන් ඉන්න ඕනේ චූටි බබාලා වේකේ තිබ්බා. දැන් ඉතින් ඔන්න අපි ගෙදර ආවා. මේ තියෙන්නේ චූටි දෝරිට මම අරගත්ත බඩු ටික මම ඔයාලට පෙන්නනවා කියලා හිතුවා. ඉතින් ගොඩ දෙනෙක් අහනවානේ චූටි බබාට මොනවද ගන්න කියලා. ඉතින් ඒකෙන් තමයි මම මේක පෙන්නන්නේ. ඉතින් මම මෙන්න මේ සීරියල් එක ගත්තා Nestle එකේ. මේක 8 months plus එකක්. මේක mixed fruit එකක්. ඉතින් මම මේක අරගත්තා. මට මතක විදිහට මේකම තමයි දෝනිට මගේ යාළුවත් අරගෙන ඇවිත් තිබුණ එකක්. නෑ මේක නෙමෙයි. ඒක apple plus oats හරි මොකක් හරි මට හරියට මතක නෑ. apple and banana වගේ එකක්. මම මේක අරගත්තා. මේකේ තව තිබුණා මේ chicken plus rice එකක්. මට ඒක එච්චරම සෙට් වෙන්නේ නැති වෙයි කියලා හිතුණා. ඊට පස්සේ මම corn rice අරගත්තා. මේක මම ගොඩක් හොය හිටියේ. හැමතැනම හැම food city එකේ මට මේක හම්බුන්නේ නෑ. මේ ගම්මේ පෙරියමුල්ලේ
සෝරි මීගමේ ෆුඩ් සිටි එකේ තමයි මට මේක හම්බුනේ. මට දැන් තැන මතක නැහැ කොහෙද ෆුඩ් සිටි එක කියලා. කොහොම හරි මීගමේ ෆුඩ් සිටි එකෙන් තමයි මට මේක හම්බුනේ. මේක රුපියල් 400ක් වුණා මේ පැක් එක. මම පොඩි පැක් එක අරගත්තා. මේක ලොකු පැක් එකකුත් තියෙනවා. කෝන් රයිස් එක මම අරගත්තා මේ බබාට හදලා දෙන්න. දන්නේ නැහැ තව කොහොමද හොඳයිද රසයිද කියලා. මම ඉස්සරහා වීඩියෝ එකේ ඒක ෂෙයා කරගන්නම් ඔයාලත් එක්ක. ඊට පස්සේ බබාට කඩල චුට්ටක් ගත්තා. ඊට පස්සේ ස්ට්‍රෝබෙරිස් ගත්තා. අම්මෝ ස්ට්‍රෝබෙරිස් ගන්න මගේ බබා මාර මාසයි. දවසම ස්ට්‍රෝබෙරි දුන්නත් ස්ට්‍රෝබෙරි කයි. ස්ට්‍රෝබෙරි කෙසෙල් කියන්නේ මගේ බබා කන්න ආසම දෙයක්. මුලින් නම් ස්ට්‍රෝබෙරි කෑවේ නැහැ. මාස 8න් විතර පස්සේ වගේ තමයි කැමති උනේ. දැන් නම් ඇඹුල් ಜಾති කනවා මේ කිසිම ගාණක් නැහැ. මාර මාස ඇඹුල් ಜಾති කන්නේ ඊට පස්සේ බබාට හබල පෙති එකක් ගත්තා. ඊට පස්සේ චීස් එක ගත්තා. මේකේ සමහර ඒවා නම් මාසෙම පාවිච්චි කරන බඩු, සමහර බඩු නම් සතියෙන් වගේ ඉවර වෙනවා. දැන් ස්ට්‍රෝබෙරිස්, හබල පෙති, කඩල ඒ වගේ ඒවා සතියෙන් වගේ ඉවර වෙනවා. එතකොට පළතුරුත් එහෙමයි. ඒවා නම් සතියකට වගේ වෙන්න තමයි මම අරගන්නේ. ඉතින් මෙන්න මේ චීස් එක මම ගත්තා. හොඳයිද නැද්ද මන් දන්නේ නැහැ. හැබැයි මට ලුණු සහ සීනි ප්‍රමාණය අඩුවෙන්ම හම්බුනේ මේ කොත්මලේ චීස් එකේ. ඉතින් ඒක තමයි මම ඒක අරගත්තේ. ඊට පස්සේ තව පළතුරු කිහිපයක් ගත්තා. කෙසෙල් චූරිදෝනි මේ කෝලි කුට්ටු කෙසෙල් වැඩි කන්නේ මේ කෙසෙල් තමයි කන්නේ. ඊට අමතරව මේ අඹ වෙන අඹ జాතියක් කන්නේ නැහැ. මෙන්න මේ අඹ ගෙඩියම තමයි කන්නේ. මොකද මේක ටිකක් පැණි රහ වැඩි කියලා මට හිතුණා. හරිම රසයි. ඉතින් ඒක අරගත්තා. සහ හයිලන් යෝගට් දෙකක් ගත්තා. මේ වෙනකම්ම මම බබාට යෝගට් ගෙදර හදලා තමයි දුන්නේ. හැබැයි මම හිතුවා දැන් හයිලන්ඩ් එකේ හරි කඩේ තියෙන යෝගට් එකක් එයාට අරන් දීලා ටෙස්ට් කරලා බලලා තියෙනවා කියලා. මොකද හදිසියෙ කොහේ හරි යද්දි මට හැමතිස්සෙම එයාට ගෙදර හදන යෝගට් එකක් එළියට අරගෙන යන්න බෑනේ. ඉතින් හදිසියෙ මොකක් හරි වුණත් කඩෙන් හරි මට යෝගට් එකක් අරන් දෙන්න පුළුවන් නේ බබාට. මම ඒක ටෙස්ට් කරලා තියපොත් ගෙදරදී. ඉතින් ඒකින්ද තමයි මම යෝගට් දෙකක් මේ පාර අරගත්තේ. ඉතින් ඒ දේවල් ටික තමයි මම බබාට ගත්තේ. ඉතින් ඔයාලා දැක්කට මම කලින් රම්බුටන් ගෙනාවා. ඉතින් මං රම්බුටන් මේ විදිහට කෑලි ගලවලා චූටි කෑලි කඩලා බබාට මේ ට්‍රේ එකට දාලා දුන්නා. ඉතින් එයා හරි ආසයි. ක්ලැප් කර කනවා. එයා කැමති කෑමක් හරි මේ කැමති කෑමක් කනවා නම් එයා ක්ලැප් කර තමයි හැමතිස්සෙම කන්නේ. ඉතින් ඊට පස්සේ අපි දෙන්නටත් ලන්ච් එකට අපි අරගෙන ආවා පැක් එකක්, ලන්ච් පැක් එකක්. ඉතින් ඒකත් දෝනි කන ගමම අපි දෙන්නත් කෑවා. ඉතින් එතකොට අපි තුන් දෙනාම කාලා ඉන්නේ. ඊට පස්සේ මම මේ පෙන්නන වලට ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබුණා මම කලින් දාලා තිබ්බ ෂෝට් වීඩියෝ එකෙන් පස්සේ දෝනිට පාවිච්චි කරන පැස්ට් එක මොකක්ද කියලා. ඉතින් මෙන්න මේ පැස්ට් එක පැක් එක තමයි මම පාවිච්චි කරන්නේ. මේක ඉටලි බ්‍රෑන්ඩ් එකක්. මේක මම අරගත්තේ ස්පා සුපර් මාකට් එකෙන්. මෙන්න මේ පැස්ට් එක මේක මම අරගත්ත අර බබාට හොඳට ඇඟිලි වලට අහු වෙනවා. ඉතින් එයාට කන්න පුළුවන්. ඉතින් මේක මම බබාට චීස් පැස්ටා විදිහට හදලා දුන්නා. මුලින්ම නම් නිකන් තම්බලා දුන්නේ ආ කොහොමද රස බලන්න යාට. ඊට පස්සේ චීස් පැස්ටා විදිහට හදලා දුන්නා. ඉතින් එයා හරි ආසාවෙන් එයා තනියම කනවා. ඉතින් හරිම ලේසි බබාව තනියම මට කෑම කන්න පුරුදු කරගත්ත එක. මම ඒ ගැන කලින් ෂෝට් වීඩියෝස් ටිකක් ඔයාලට අරගෙන ඇවිත් තියෙනවා. හරිම ලේසි. එතකොට අපි දෙන්නත් කනවා, බබත් කනවා. මාරම ලේසි ඒක. ඉතින් මේ තියෙන මම ඔයාලට ප්‍රොමිස් වුණානේ චුටි දෝනිට මම එළියට යද්දි නිතරම හදාගෙන යන කෑම එක පෙන්නනවා කියලා. ඉතින් මේ ඒක තමයි ඔයාලට පෙන්වන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මේ කෑම එකට ඕනේ අල අනිවාර්යයෙන්ම ඕනේ සහ බත්. ඉතින් බත් වෙනකොට ඔයාලට හරිම ලේසි එළියට යන වෙලාවක නම් හබල පෙති අරගන්න. ඉතින් මෙන්න මේ දේවල් ඕනේ. මෙතනදී ඔය දැන් වට්ටක්ක වෙනුවට සහ මාළු නම් ගන්න එපා. මං කියන්නේ එළියට යනවා නම් පිළිගන්න එනවා. ඉතින් අපිට බබාව එළියට ගිහිල්ලා කවද්දි ගොඩක් හොඳට ක්ලීන් කරන්න බෑනේ. හැබැයි අනිවාර්යයෙන්ම ඕනේ අල බිත්තර. බිත්තර කහමදෙන් තමයි මේකට හොඳ ක්‍රීම් රසක් එන්නේ. ඉතින් ඔයාලට මෙතනදී වට්ටක්ක වෙනුවට කැරට් ගන්න පුළුවන්, ගෝවා මල් එකතු කරන්න පුළුවන්, බ්‍රොකොලි එකතු කරන්න පුළුවන්. ඉතින් ඒක ඔයාට අඩු වැඩි වශයෙන් එකතු කරගන්න පුළුවන්. හැබැයි අල බිත්තර බත් පොල් කිරි මේ හතර අනිවාර්යෙන්ම ඕනේ. ඊට පස්සේ ඔයා බත් ටික උයාගත්ත බත් ටිකක් ගන්නවා නම් මේ විදිහට බත් ටික වැහෙන ප්‍රමාණයට පොල් කිරි දාන්න. හබල පෙති ගන්නවා නම් කලින් හබල පෙති විනාඩි 20ක් විතර හොඳට පොඟවලා සෝදලා අරගෙන ඊට පස්සේ ඒක වැහෙන ප්‍රමාණයට පොල් කිරි දාලා ඒක හොඳට පොල් කිරි ටික හිඳනකම් උයා ගන්න ඕනේ. පොල් කිරි ටික හිඳෙද්දී හොඳට බත් වලට හබල පෙති වලට පොල් කිරි එක උරා ගන්නවා. ඉතින් මේක බත් එකට හදනවට වඩා හරිම රස හබල පෙති එක හදද්දී. මොකද අර හබල පෙති එකට හොඳට පොල් කිරි උරා ගන්න හින්දා.
ඊට පස්සේ මේක හොඳට ඔයාලට මික්ස් කරන්න තියෙන්නේ ගෑරප්පුවකින් පොඩි කරගන්න තියෙන්නේ. මම ගෑරප්පුවෙන් පොඩි කරගන්නවා. නැත්නම් ඔයාලට ෆුඩ් ස්මෑෂ් එකක් තියෙනවා නම් ස්මෑෂ් එකෙන් පොඩි කරගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාලට කැමති නම් මේකට නිවිති කොළ, මුරුංග කොළ, කැමති පලා වර්ගයක් එකතු කරගන්න පුළුවන්. මුකුණු වෙන්න හරිම රසයි. ඉතින් බත් එක මේ අපි දැන් පොල් කිරි දාලා බත් එක ලිපේ තිබ්බා. ඉතින් පොල් කිරි ටික හිඳීගෙන එද්දි ලාවට වගේ පොල් කිරි තියෙද්දි මුලින්ම මැල්ලම් කොළ ටික දාලා චුට්ටක් විනාඩි 2-3ක් තියාගෙන ඊට පස්සේ ලිප ඕෆ් කරලා අපි අර හදාගත්ත මික්ස්චර් එක මේකට දාන්න තියෙනවා. ඉතින් ඔයාලට මෙතනදී චීස් නම් කැමති නම් බබාට චීස් එකතු කරන්න පුළුවන්. චීස් එකතු කරාමත් මාරම රසයි. අමුතු ක්‍රීම් රසක් එනවා. බබා මාරම ආසාවෙන් කනවා. ඉතින් මම එළියට යද්දි විශේෂයෙන්ම චීස් එකතු කරනවා. මොකද එළියට යද්දි කොහොමත් ඉක්මනට අපි කවා ගන්න ඕනේ. ඉතින් එතකොට රස වැඩි වුණාම එයා ඉක්මනට කනවා. ඉතින් මෙන්න මේ කෑම එක මම නිතරම එළියට යද්දි විතරමයි හදාගන්නේ. ගෙදර ඉද්දි නම් හදනවා අඩුයි. එළියට යද්දි මම මේක හදාගෙනම යන කෑම එකක්. හරිම ලේසි බබාට කවා ගන්න, ඉක්මනට කවා ගන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය පෝෂණය ඔක්කොම මේ කෑම එකේ තියෙනවා. හොඳට බඩ පිරෙනවා. ඉතින් හරි. ඔන්න ඉතින් අද වීඩියෝ එකේ විදිහට තමයි වෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.